හෙලෝ යාළුවනේ අපි එහෙනම් දෙවනි මේ එපිසෝඩ් එකෙන් ආවා. එහෙනම් මේ මං කිව්වා නේද මේ මං අනිවාර්යෙන් ගේනවා කියලා. ගේනවා කිව්වොත් ගේනවා තමයි. ඉතින් මේ අද අපි ගන්න යන්නේ මිස්ටර් මීට් 2 එකේ ඊතුරු ඊළඟ එපිසෝඩ් එක. මේක තමයි මේ එන්ඩෝ එකෙන් පැනලා යන්න තියෙන්නේ. අපි යමු වර්ල්ඩ් ස්ටෝරි එක මං ගේන්න. මං දානවා අනිවාර්යෙන්. අපි යම් මෙහෙම සුපුරුදු පරිදි අපේ මේ කාඩ් එක ගන්න. ඊට පස්සේ ඔය උරට මේ චුට්ටක් මේ කරන්ට් එක අල්ලන්න එපායි. ඔය ගන්න නැත්තම් ගන්න බෑනේ. අපි දැන් මිස්ටර් මීට ඉන්නවද කියලා හිමීට යන් මේවත් චෙක් කරගෙන යන ගමන් නැත්තම් ඌ ආය හොයන්න බෑවිල්ලා. ඔයගේ සමහර වෙලාවට තියෙනවා ඔය උඩ ටොයිලට් උඩ. අනිත් එක තියන්න පුළුවන්. අර CD එක එහෙම තියෙනවා මේ මෙව්වගේ. වැඩිපුරම මේක CD එක තමයි තියනවා නම් තියෙන්නේ. ඔය කන්නඩි ගාව තමයි තියෙන්නේ. අපි යන් එහෙනම් මේක අරගෙන ඉමු ඉස්සෙල්ලාම. හරි අරගත්තා. දැන් අපි යන්. අපි යන් මේ පැත්තේ යන්. ඔය මිස්ටර් මීට ෂුවර් නැ වෙලාවකට එකපාරට මුන්ට හම්බෙලා මේක අරගමු. ඊට පස්සේ මේකෙන් පොඩි වැඩක් කරන්න යමු. මට CD මිස්ටර් මීට ඉන්නවා. අපිට එහා පැත්තෙන් තමයි යන්න වෙන්නේ. බලමු. ඉස්සෙල්ලා අර ඇන්ඩ්‍රිව් කියලා එකෙක් ඉන්නවා. එයාගේ උපසිද්ද අරගෙන යන්කෝ. මේ පොලිස් කාර්යය නෙමෙයි. ඒ වුණාට මේ පොලිස් කාර්යයක් කියලා හිතන්නවත් බෑ. හෙන කොට රායල් එකක්. මේ පොලිස් කාර්යය අපිට උදව්වත් කරන්නේ නැහැ. අර තුවක්කුවක්වත් දෙන්න අර මේ මිස්ටර් මීට අයින් කරන්න. එහෙම කරන්නේත් නැහැනේ. බලන්නකෝ අප්පා. අපිටමනේ මේව කරන්න වෙන්නේ. අරවන්නේ මේ මම ඉන්නකන් අය කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මම ආයෙත් විතරම කරනවා කියලා දන්න නිසා තමයි මට මේක බාරලා දීලා තියෙන්නේ මේ පොලිස් කාර්යය. යා හැංගෙනවයි නැත්තම් අපි දැන් නම් මිස්ටර් මීට දැන් නම් ෂුවර් එකටම ගිහිල්ලා ඇති. මොකක් ෂුවර් කරන්නම බැරි පොරක්. හරිද? ඒ කියන්නේ මූන්ටම හම්බෙන වෙලාවල් තියෙනවා. හම්බුනොත් ගහනවනේ මචං. ඒක නෙමෙයි. නැත්තම් මම මොකක් හරි වෙට්ටුවක් දාලා දුවන්න පුළුවන්. එහෙම දුවන්නත් බෑනේ. ඌ ළඟට ආපුවම මට කරගන්න දෙයක් නැහැ. අපි මේක හලා ගන්න ඕනේ මේකට. ඊට පස්සේ අපිට මේකේ ඇඟිලි සලකුණු වදිනවනේ. ඉන්නේ ඇඟිලි සලකුණු දාන්න තියෙන්නේ. මට ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. මගේ YouTube channel එක මේ දෙවෙනි වීඩියෝ එකනේ. දෙවෙනි වීඩියෝ එක සබ්ස්ක්‍රයිබර්ස් කරන්න කියලා ඔයාලගෙන් ආරාධනා කරනවා. ආයෙ දිගට මේ වගේ වීඩියෝ හොරර් වීඩියෝ ඕනනම් ලයික් උත් දාගෙන යන්න. ඔයාලට ගහන්න ඕන ගේම් වගේක් තියෙනවනේ ඕන ගේම් එකක් කියන්න මම ගහනවා. අපි දැන් මේක මෙතන තිබිලනවා මට අමතක වෙලා තිබ්බේ. එතන තිබ්බා. මම මෙතන අර අතන තියෙනවනේ වෙනදා. නැති නිසා තමයි මෙතන බැලුවේ තියනවද කියලා. එතන නෑනේ. ඒ කියන්නේ මෙතන තමයි තියෙන්නේ. මේ කපා ගන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ මේකයි කන්ට්‍රෝල් පාස් එක අරගන්නවා. අපි අරගෙන යමු මේ පැත්ත චුට්ටක් චෙක් කරගෙන යමු. මේකේ CD එක තියෙනවා තිබ්බ CD එක. මේ මෙව්වගේ ට්‍රක් එක වෙලාවකට දිනනවා. ඒවත් චෙක් කරගෙන මෙයන් අපි. වෙලාවට ඔය මේ අර පාස්වර්ඩ් එක ඔන් කරනකොට 3 පාරක් කියලා දෙන්නේ. ඒතකොට අර මේ ඉමර්ජන්සි කෝල් එක වැටලා එකපාරට මිස්ටර් මීට අර කඩ ගහනවා බලන්නකො පවුනේ. අර අසන හරක නෙමෙයි ඌරට ගහනවා. ඒක මහා හින කියන්න දෙයක් නැහැ ඉතින්. වචනයක්වත් නැහැ උට කියන්න එක. සතෙක් වගේම සමානයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඌරා කියන්නේ ඒක මිස්ටර් මීට් කියන්නේ. වෙන නමක් නැති වෙන දාන්න. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. ඕක ඒ ඉන්න ෂේප් එකේ මේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තට යන්න. ඊට පස්සේ
කෑ ගහනවා මේ බලන්නකො අප්පා. අපි දැන් මේ කරගෙන යන් අර හෙට දාගෙන ඊට පස්සේ මේ පැත්තට යන් මිස්ටර් මීට වෙලාවකට ඉන්නවා. අපේ නංගි මහා කරදරේ අප්පා. මං නංගින්නේ කෑ ගහනවා දාගෙන වල කෑ ගහන සද්ද එනවනම් මේ ගණන් ගන්න එපා. ඒ අපේ නංගි වැඩ. ඉස්සලා අර කටරෙක් ගන්න බෑ කටරගෙන කපන. ඊට පස්සේ අපේ දෙවෙනි රෙද්ද තරින්. ඔය වගේ රෙදි තුනක් තියෙනවා. ඒ තුනම අරගෙන අතනින් අණුවක් වගේ හදාගන්න තියෙනවා. ඉතින් පැල්ල ගන්න තමයි තියෙන්නේ. අර කීයක් තියෙනවා ඒක ගන්න තියෙන්නේ. අපි එහෙනම් මේ වැඩේ කරන් තමයි ඉස්සලා යන්නේ. මේ කන්ට්‍රෝල් පාස් එක අරගත්ත මේ පැත්තේ එළිය සියන්න මේ පැත්තේ. අපිට වැඩේ කෙලවෙන්නේ හරියටම අර ඌරා ඉන්න තැනින් නිදහස් වුණාම තමයි ඉතින්. ඒකයි ඉස්සරහට තියෙනවනේ. ඒක වල පෙන්නන්නම්කෝ. ඒ ඌරා ගැහුවොත් ඉතින් ඌරා ගැහුවා වගේම මිස්ටර් මීට් ගැහුවා හා සමාන. ඌරා ගැහුවාම කෙලින්ම මැරෙනවා. මිස්ටර් මීට් වගේම තමයි. අපි ඒක දැම්ම කරගත් තවුල් වෙන නිසා අපි මෙව්වත් හදාගෙන අන්තිමේට කරමු මේක. ඒක ලේසියි අපිට කරගන්න. මේකත් මෙහෙන් දාගෙන ඊළඟ එකත් හොයන්න යන් අපි. මිස්ටර් මීට් ඉන්නවද කියලා බලාගෙන යන්න ඕන ෂේප් එකේ. අනිත් පැත්තෙන් පයින්න පුළුවන් මොකක් ෂුවර් කරන්න බෑ. මේ පැත්තෙන් අපයින් උගේ ඌරු ගාලට තමයි පයින්න ඕන. අම්මට සිඩි ඒ ඌරු ගහන්න එනවා කියන්නේ සුපිරියටම එනවා. දෙලාට වැදුන්නේ වැදුණා නම් ඉතින් මං එතන චුට්ටක් වෙලා ඉන්න වෙනවා. ඒක නම් අවුලක් නෑ ඒ ඌරන. ඉහින්දෙන් අප් බලමු මෙතන තියෙන ඇඳේ නෑනේ. නම් ඉස්සරහ තමයි තියෙන්න ඕන අනිවාර්යෙන්. අතන කටන් පේපර් එක තිබ්බද මන්ද. එක ගන්න ෂේප් එක යන්න ඕනේ බලන්න ඒකේ ඇස්සේ. අර තියෙන්නේ වඩු. ගත්ත කියන්නේ වැඩේ ලේසි අම්මට සිඩි ජහටයන්. රී යාළුවනේ අපි මේක අරගමු මේ ඌරත් ඉන්නවා. එතන රෙද්ද නැහැ කියන්නේ ඉතින් අතන තමයි තියෙන්න ඕනේ. අපි මේක මේ හරියෙන් දාගමු. ඊට පස්සේ අර මේ සුදු පාට එකක් තියෙනවා. මට සිඩි ඔළුව හැප්පුණායි. ෂේප් එක යන් මිස්ටර් මීට් කාරය එනවා කියලා බලමු. නැත්තම් ජහට මේක මේ හරියෙන් දාමු නැත්තම් ආව මිස්ටර් මීට් අපිට ගණ්ඩල් ලේසිනේ වෙන්න මේ හරි සද්දයක් හරි දාන්න මේ පැත්තට ගෙන්නගම අරගෙන ඉන්න. අපි මේ පැත්තෙන් ෂේප් එක ඒ ඌරගේ පැත්තට කැපෙමු. ඌරගේ පැත්තේ තමයි මට ගන්න තියෙන්නේ. මට සිඩි අර ඌර මට සිඩි කළු වල්බා ඌරෝ ඔහොම ඉන්නම යනකම් මේ මෙතන තියෙන්න ඕන අන්න අර තියෙන්නේ බඩු. අඩෝ එහෙනම් මේ ගේම් එක ලේසියි තව. මේ වීඩියෝ එක දික් කරන්න නැතුව දාන්න පුළුවන් වුණා තමයි මට හොඳ. ඒක ලේසියිනේ. ඔයාලට ඒක ගොඩක් බලන්න ඕනේ නෑනේ. ওই රහසුම මාර්ගයෙන් තමයි මම පැන්නේ. ඒ ගොඩ කට්ටිය දන්නේ මේ මාර්ගේ. මම තමයි මේක පළවෙනි වරට මේක ඉවර කරන එකක් ගින්නේ. ඔක්කොම ටික එපිසෝඩ් 4ම ගේනවා අනිවාර්යෙන් මිස්ටර් මීට් එකේ. මම තමයි මෙහෙම දිගටම දාන්නේ මේ මිස්ටර් මීට් එකේ. මේක මෙහෙන් දාගමු අපි. අනිත් දේවල් දාගමු පටස් ගාලා. තොන් ලේසි වෙනවා. මේ පැත්තෙන් දාගෙන ඉජහට මේක වැඩේ කරගත්තොත් අපිට ලේසි වැඩේ අනිත් වැඩේ කරගන්න. මේ ටික දාගන්න ඕනේ. අන්තිම එකක් දාගන්නවා අපි. හරි යාළුවනේ වෙන්න හදාගත්ත අපි ලණුව. අපි මේක හිමීට බහිමු. මම මේ ජනේ ලරගන්න තමයි තියෙන්නේ.
ජනෙල් අරගත්ත පැන්න. කොහොමද පැන්න? පැන්න. දැන් මෙතන යතුරක් තියෙනවා කහ පාට. මේ කහ පාට යතුරු හොයන්න ඕනේ. කොතන තියෙන්නේ මට මතකත් නෑ. මේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් තියෙන්නේ අපිට සිකියුරිටි රූම් එකට දාලා මේක දාන්න. එතකොට එක වැඩක් ඉවර කරගත්තා. ඔන්න ඕක දාන්න විතරයි තියෙන්නේ. තව එකක් තියෙනවා යතුරක් හොයන්න. ඒකට අපිට ට්‍රක් කී එක හොයන්න වෙනවා. ට්‍රක් කී එක අනිත් බඩු. අර CD එක එහෙම මං කියෙන් ඒවා උනේ. CD එකයි අර බොක්ස් කටර් එකයි අර පරණ වෙච්ච යතුරක් තියෙනවනේ. ඒ යතුරේ තිබ්බ එක තමයි අරලා ගන්න වෙන්නේ අපිට. ඒකත් ගන්න ඕන. අපි ඒක අරන් එමු නේද? ඊට කලින් මට අර බොක්ස් පේපර් කටර් එක හොයාගන්න ඕනේ. මේ හරියට දැන් මේ තියෙන්නේ. පේන්නේ නැහැ. ඒව චූටි හිම්බිච්චන් වගේ දාලා. පේන්නේ නැහැ. අපේ ඌරාගේ මූණෙම. හරියෙන් දාගමු අපි. ඊට පස්සේ යන් අපි මිස්ටර් මීට එනවද? නෑ ඉජහට පැන්න. ඒ පැන්න මෙන්න මේ යතුර ගත්ත ගියා. හරි. මෙතෙන් පැන්න. අපි අතෙන්ට හිමීට ඒ ටික එකතු කරගමු. මේ ටික මේ මෙතන ට්‍රක් එක ගාවින් දාගමු මේ ටික. පේන්නේ. දැන් ආයෙත් අර බොක්ස් කටර් එක ගන්නත් යන්න ඕනේ. CD එක හොයන්නත් ඕනේ. ආයෙ ට්‍රක් කී එක හොයන්නත් ඕනේ. ට්‍රක් කී එක කොහෙද දන්නේ? මේ හරිය තියෙනවා අනිවාර්යෙන් ට්‍රක් කී. බලමු ට්‍රක් කී එක කොහෙද තියෙන්නේ කියලා. අපිට ඊට කලින් අනිත් CD එක ගන්නවම නම් හොයාගන්න ඕනේ. ඉස්සර CD එක හොයමුද? බලමු මේ පැත්තේ අම්මට CD මිස්ටර් මිට ඉන්නවා. එතන ඉන්නේ මිස්ටර් මිට. එහෙනම් අපිට මෙහි වැඩ කරන්න පුළුවන්. අසරණ අර උඩටම ගහන්න බලන්න කොච්චර මේක නෑනේ මොකද ඒක නෑ අපි දැන් මේක බලමු තියන වෙලාවට ටක්කි තනත් නෑ මෙතන වෙලාවට තියෙන නිසා තමයි මේ බලාගෙන යන්නේ තා එන්න බෑ අප්පා ඔය මිස්ටර් මීට මේ හරිය තමයි කරගෙන වැඩි මේ කාමරේ තියෙන ඒ කාමරේ බලමු ඕකේ අම්මේ තියෙන්නේ බං අයියෝ මං කලින් මේක බැලුවනේ බැලුවේ නැද්ද මං හරි කොහොම හරි මම ට්‍රක් එක හොයාගත්තනේ තව බඩු දෙක හරියටම හොයාගන්න තියෙනවා ඊපස්සේ ට්‍රක් එක ඇරියා යතුර හැදුවා ඊට පස්සේ සිකියුරිටි රූම් එකට දාගත්තා යන්න තමයි තියෙන්නේ ඉතින් එස්කේප් වෙන්න මේ හරිය මේකක් දාගමු හරියෙන් දාගත්තා මේ මෙතනින්ම දාගමු නැත්තම් විහිල්ලා තිබ්බොත් අමාරුයි කරගන්න අපි යන්නේ CD එක හොයමුද CD එකනේ දැන් නැත්තේ බොක්ස් කටර් එකක් තියෙනවනේ මට CD මිස්ටර් මීට එන්න ෂේප් එක අමාරුයි අඩේ පව්වන් අර උරට දාගෙන ගහනු ඌරට උනත් එහෙම කරන්න හොඳ මිස්ටර් මීටද CD එක කොහෙද දැම්මේ මං මෙතනත් නැද්ද CD එක නෑ බං කොහෙද මන් දැම්මේ CD අම්මට CD මේ තියෙන්නේ අඩෝ මං කලින් දැක්කේ නෑනේ CD ෂේප් එක මෙහි අම්මන්
තාම ගහනවා බං අර ඌරට දාගෙන. අඩේ පව් ඒ ඌර. අපි මේකත් එතනම දාගමු. ඒක මෙහෙන් දාමු නේද? ට්‍රක් එක දැන් පැයකොත් ඉවරයි ඔක්කොම. ට්‍රක් එක දැන් ඉස්සරහට යනවා. මේ ටික මෙතනින් දාගමු. ඒතකොට අපි ලේසියිනේ ගන්නත් එක්ක. අර ඌරන් එම වදින්න ඉන්නේ. ඉන්නේ මන් දැන්. මේක එකපාරක් මැරෙන්නේ නැතුව escape වෙන්න තමයි මගේ ටාගට් එක බලමු. පුළුවන් වේද දන්නේ නැහැ. අර ඌරත් එනවනේ. අර ගොන් ඌර. මිස්ටර් මින්ගේ ඌරා. දැන් අපි බොක්ස් කටර් එක ගන්න යමු. බොක්ස් කටර් එක කොහෙන්ද? මේ තියෙන්නේ. හරි බොක්ස් කටර් එකත් ගත්තා. ඊට පස්සේ දැන් මෙතනින් පයින්. ටොං. මෙතනින් දාගත්ත ඒවා මේ ඔක්කොම එකට දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් ට්‍රක් එක ගමු. ට්‍රක් එක අරගෙන මේක අයින් කරගමු. මෙතන තියෙන දොරේ. මේ එළවණ එක කවදාවත් ඩ්‍රයිවර් ලයිසන් එක නැහැ කියලා ඩ්‍රයිවිං ස්කෝල් එකට යන්න කිව්වා. එළවල හප්පපු විදිහෙම තේරෙනවා ඩ්‍රයිවිං ලයිසන් එක නැහැ කියලා. ඒ ඌර දැක්කද එපා වෙනවා ඌරත් එක්ක. ඌර ඇවිල්ලා හප්පන හැම වෙලේම එපා වෙනවා අප්පා. ඔය ඌර ඉන්නේ ෂේප් එක ගන්නකො. යෝ මේ අන්තිමට එකේ ඌර නම් කෙලවෙන්න එපා ඔච්චරයි. ෂේප් එක යන ෂේප් එක කෂුවරන වෙලාවට එක අම්මඩ විදිය. පයින් බලලා ෂේප් එක දැන් බලමු ගන්න. ඌර මෙහෙට එනවා. උෆ් 99.9 බේරුනේ. දැන් ෂේප් එක මේක දාමු. අනිත් යතුරු හොයාගන්නත් ඒවා කොහෙද මන්නේ. මේක දාලා ඊට හදාගමු යතුරු. මොකද මේක දාලා දොර හොයන්න ගියා. මන් දාලා දොර හොයමු. අයියෝ මටත් වෙන දේව. හරි දැන් මේක අරගෙන යන් අපි මේ යතුරු හම්බුනේ දැන්ට හදපු. අර පාරන්න තිබ්බේ යතුරු දාලා එතනට යන්න. මේ පැත්තෙන් මේ පැත්තේ. මේ පැත්තෙන් අනේ මන්ද. මේ පැත්තෙන් නෙමෙයි. මේ දිගින් පැත්ත. මටත් පැත්ත පැල්ලෙනවා අප්පා. මේක ඇරියා යතුරු ගත්තා. ගියා. සිකියුරිටි රූම් එකට ගියා. හරි එහෙනම් ගත්තා. සුපිරියටම ගත්තා. අපිට දැන් සිකියුරිටි රූම් එකට යන්න තමයි තියෙන්නේ. මිස්ටර් මීට් කාරේ ඉදිත් දන්නේ කියන්න බෑ වෙලාවකට. අර ඌර යනවා හරි. මේක දාගමු. මිස්ටර් මීට් කාරේ තාම ඉස්සරහට අරකට ගහනවා. මේ වුණේ කොහොඳයි හොඳ වෙලාවට. නැත්තම් මං ඒකගෙම බේරිලා එස්කේප් වෙන්න එපා. දැන් අර ඇන්ඩ්‍රියු කියන හාදේ වැරන් ඉමු. එනවා. නෝක බම් කොහෙද මම යන්නේ? මෙහෙ වරේ. මෙයා කොට ඇන්ඩ්‍රියු කෙනෙක් කියන්නේ. යකෝ මගේ ඇඟ ගන්නවත් ඉන්නවද නැද්ද? අඩු ඉච්චර මේ පොඩි පොලිස් කාරයෝ ඉන්නවනේ යටින් කිලෝමීටරයක් දාගෙන යන්නේ.
ඔන්න එහෙනම් අපි escape වෙන්න යන්නේ 1 2 3 හරි ඊළඟ යතමු 3 2 1 ඔන්න එහෙනම් අය වැඩර් වගේ මම ඉවර කරා මේක අනිවාර්යෙන් එකපාරක්වත් අවුට් උන්නේ නැහැ ඔන්න මේන් ඩෝ එකමුත් අවුට් වුණා අපි ඊළඟට හෙලිකොප්ටර් කියන එපිසෝඩ් 3 එනවා අනිවාර්යෙන් එනවා බලමු ඊළඟ සතිය හරි කොහොම හරි දානවා අර ඒ අතර අර ස්ටෝරි එකක් දානවා අනිවාර්යෙන් එහෙනම් කොල්ලෝනේ ඔන්න ඔහොම තමයි ඉවර වෙන්නේ එහෙනම් කොල්ලෝනේ අපි යනවා ආයි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු නේද බයි